එහෙනම් අද දවසේ Q&A එකකින් මම ගත්තා මෙන්න මේ ප්‍රශ්නය 2018 structured and essay question එකක් දීලා තිබුණා software agents ලා ගැන true false දාන්න තිබුණා හිස්තැන් ටිකක්. ඒ කියන්නේ අපි agents ලා ගැන දැනගන්න ඕනේ. මෙතන අහනවා agent can perform task in achieving a goal with a minimum or no direction of supervision. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මැදිහත් වීමෙන් තොරව මිනිස්සුන්ගේ මැදිහත් වීමෙන් කිසියම් කටයුත්තක් ඉටු කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම software applications can interact with agent without direct supervision of users. So that means without user interaction directly agent can interact with another software application. ඒ කියන්නේ user ගේ involvement එකක් නැහැ කියලා කියනවා. කොහොම හරි අපි මේ වගේ ප්‍රශ්නයක් උත්තර දෙන්න නම් අපි හොඳට agents ලා ගැන දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ agent කියන lesson එක එන්නේ agent lesson එක එන්නේ අන්තිම පාඩමේ. එතන ඔයගලන්ට එන nutrients කියන අන්තිම පාඩමේ agent ලා ගැන දැනගන්න ඕනේ. එතන කවුද මේ agent කෙනෙක් කියන්නේ මං වෙනුවෙන් වැඩ කරන කෙනා. මගේ නියෝජිතයා. එතකොට මම මොනවා හරි උදාහරණයක් මම polish කරනවා නම් මම වෙනුවට මට එයාට polisher එක දීලා යන්න පුළුවන් කියන එකනේ. ඒ කියන්නේ යා මං වගේම ගෙදර polish කරයි. නැත්නම් මට මේ e-commerce site එකක් තියෙනවා නම් මගේ බලාපොරොත්තු කොහොම හරි බඩු විකුණ ගන්න එක. මම වෙනුවෙන් agent ඒක කරා. එහෙනම් software agents ලා ඉන්නවා, hardware agents ලා ඉන්නවා. ඒගොල්ලෝ මොනවද කරන්නේ? So මොකද්ද මේ agent ගේ definition එක? An agent is a computer system that's situated in some environment, and it should be situated in some environment and that capable of autonomous තනියම decisions ගන්න පුළුවන්. තනියෙන් තීරණ ගන්න පුළුවන්. Right? එතකොට මේ agent කතාවෙන් agent කියන topic එක එන්නේ පුතේ artificial intelligence යටතේ. කෘත්‍රිම බුද්ධිය යටතේ. එතන කෘත්‍රිම බුද්ධියක් ගැන අපි කතා කරනකොට මිනිහෙක් වගේ බුද්ධිමත් භාවයක් දෙන්න ඕනේ පරිගණකයට. එහෙනම් දැන් මේ ඔය කියන agent තනියම decisions ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි වගේ තනියෙන් තීරණ ගන්න කාගෙන්වත් අහන්න නැතුව decisions ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම in order to meet it design objective යා හදලා තියෙන්නේ මොකද්ද? polish කරන්න නම් යා polish කරන්න ඕනේ වෙන දෙයක් කරන්නේ. right. දැන් අපි කියමුකෝ යා මේ කාමරයක් polish කරනවා. polish කරනකොට එයාට හම්බ වෙනවා මේසයක්. මේසයක් එතන තියෙනවා. දැන් මේ polisher එක. දැන් මේ auto polisher එකක්. polisher එක මේක agent කෙනෙක්. දැන් මෙයා polish වෙනකොට පුතේ එයාට හම්බ වෙනවා මේසයක්. එයා මේසේ අයින් කරනකන් එතන හැපි ඉන්නේ නැහැ. මොකද එයා කරන්නේ? එතන මේසයක් කියලා අඳුනගෙන ඝන වස්තුවක් කියලා අඳුනගෙන එතනින් අයින් වෙලා polish කරගෙන යනවා. හැබැයි චලනය වෙනවස් අපි ගත්තොත් ගෙදර ඉන්න හුරතල් බොළු පැටියා ඉන්නවා. එයා එතන නිදාගෙන ඉන්නේ. එතෙන් polish කරනකොට සාමාන්‍ය polish කරනකොට මොකද වෙන්නේ? බල්ල නැගිටලා යනවනේ. එතකොට මොකද මෙයා කරන්නේ? මෙයා බලනවා මෙතන කවුද ඉන්නේ? එයා තව පාරක් එතන ඉන්නකොට මෙයා නැගිටලා ගියොත් එතන එයාට පුළුවන් ඊටු ටික polish කරගෙන යන්න. ඒ කියන්නේ එක ඉස්සරහා එන බාධක වලට එක විදිහට යට ප්‍රතිචාර දක්වන්න තනියම පුළුවන්. අපි කරනවා වගේ. තේරුණාද? එහෙනම් agent කෙනෙක් නම් එයා අදාළ පරිසරය තුල වෙසෙන්න ඕනේ. situated in some environment and it should be autonomous. එයාට තනියම තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම design object එයා හදලා තියෙන දේ කරන්න ඕනේ. right. එහෙනම් මේ agent දැන් මේ agent කරන්නේ පරිසරයෙන් අදාළ තොරතුරු ගන්නවා. ඊට පස්සේ මේ යාගේ මොනවද මේ ගන්නෙ අර අපිට තියෙන සංවේදී උපාංග තියෙන අපි ගාව තියෙන මොනවද සංවේදී ඉන්ද්‍රියන අපිට තියෙන ඇසෙන් රූප දකිනවා. ඒතර හැම කන ඒ වගේ අපේ තියෙන මේ සංවේදී ඉන්ද්‍රියන්ගෙන් ආදාන ලබා ගන්නවා වගේ මෙයාට පුළුවන් මොනවාද එයාටත් පුළුවන් ඉන්පුට්ස් ගන්න. එයා එක විදිහට ඉන්පුට්ස් ගන්න. එතකොට අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ මේ data කිව්වහම ඒක මේ පටන් ගන්න පාඩමේම අපි කතා කරනවා data කියන්නේ මේ කියන නම්බර එකක්වත් ඉලක්කමක්වත් අකුරක්වත් නෙමෙයි. මෙතන ගන්න පුළුවන් sensor එකකින් observe කරන ඕනම දෙයක් it can be a data.
right? එහෙනම් පරිසරයෙන් temperature එක ගන්නවා නම් so that is also data. එහෙනම් පරිසරයේ ඒ උෂ්ණත්වය අඳුනාගෙන ඔන්න දැන් ඔන්න ඒක අපෙන්වන්න පුළුවන් පරිසරයේ උෂ්ණත්වය අඳුනා ගැනීම. So it's use a temperature sensor. එතකොට ඒවා තමයි ඉන්පුට් වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇක්චුවේටර් එකේ මෝටරයක් කරකවලා ෆෑන් එක කරකවන්න පුළුවන්. ෆෑන් එක කරකවන්න. So that is output. එහෙනම් data ගන්නවා physical environment එකෙන් data ගන්නවා temperature එක ආයි පරිසරයේ සිසිල් කරනවා ඒක. right? එතකොට මේ අවබෝධය පුතා ගාව තියෙන්න ඕනේ මුලින්. right. ඊට පස්සේ අපි බලමු අපි අර කලින් කතා කරපු විදිහටම main characteristics of agent autonomous තනිය තීරණ ගන්න පුළුවන් work in environment and design objective එකට වැඩ කරලා තියෙනවා. And if it is an intelligent agent එයා proactive වෙන්න ඕනේ. එයාගේ objective එක goal oriented. That means එයා polish කරනවා නම් එයාගේ අරමුණ ඉවර වෙනකම්ම මේ කාමරේ polish කරන එක. ඊළඟට reactive කියන්නේ එයාට මේසයක් හම්බ වුණොත් ඒකම ගෑරලා යනවා. අන්න reactive. නැත්නම් එයා මෙහෙමම ඉඳි. Right? So it should reactive. Social ability. Work with the society. කියන්නේ society එකේ වෙන අනිකුත් වෙනස්කම් වලට එයා ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙනවා. right? එතන ඔන්න ඔය ටික ඔයා දැනගන්න ඕනේ intelligent agent කෙනෙක් intelligent. right. ඊළඟට අපි agent ලගේ සමහර examples ගමු. මෙන්න තියෙනවා අර කියන vacuum cleaner එකක් තියෙනවා. soccer robot කෙනෙක් ඉන්නවා. rescue robot කෙනෙක් ඉන්නවා. taxi driver robot කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ self driven car එකක් කියන එකනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ ඇක්චුවේටර් එකක් මේ රොබෝ ආර්ම් එකක් ගන්න පුළුවන්. ඒ හાર્ඩ්වෙයාර් පැත්ත ගත්තා. සොෆ්ට්වෙයාර් ගත්තොත් අපිට පුළුවන් නම් මගේ තියෙන වෙබ්සයිට් එකේ මාකටිං වෙබ්සයිට් එකක් නම් e-commerce වෙබ්සයිට් එකක් නම් ඒකේ තියෙන බඩු විකුණන්න සෑම විදිහටම උත්සාහ කරනවා කස්ටමර්ට. කස්ටමර්ගේ බයින් පැටර්න්ස් අයිඩෙන්ටිෆයි කරලා මෙයා මෙන්න මේ වගේ කෙනෙක්. මම මෙයාගේ මේ විදිහ යා මේ ගන්නේ මේ බඩු. එහෙනම් ඒ කියන කස්ටමර් ගන්න බඩුව අපි කිව්වොත් 1 2 7 කියන බඩු ගන්නව නම් කිසියම් e-commerce site එකක මෙන්න මේ B කියන පුද්ගලයා ගන්නව නම් අපි කිව්වොත් 7 5 2 කියන බඩු ටික ලොකු possibility එකක් තියෙනවා මෙයා 1 කියන භාණ්ඩය මෙලට ගන්න. මොකද මේ දෙන්නගේ buying pattern similar. So මේ මෙතන A ගත්තොත් B ගත්තොත් දෙන්නම 7 කියන බඩු වලන් තියෙනවා. number 7. number 5 කියන එක මෙයාට ගන්න පුළුවන්. අපි කියමු මෙයාගේ 5 තියෙනවා කියලා. 5 තියෙනවා. 1 තියෙනවා. මෙයාට 2 කියන එකේ ගැනීමේ සම්භාවිතාවක් තියෙනවා. අන්න ඒ වගේ. මම කියන්නේ මේ buying patterns identify කරන්න පුළුවන්. ඒ කියන්නේ මොන අපි ගත්තොත් දැන් මේ භාණ්ඩ ගන්නකොට මේ භාණ්ඩ ගැනීමේදී ඒ ගන්න පුද්ගලයාගේ විස්තර ටිකක් ඉන්පුට් කරනවනේ භාණ්ඩ ගන්නකොට පුතේ. එතකොට එයා male or female ඒ data කරනවා. සමහර අවස්ථාවලදී කියන්නේ අපි ගන්නවනේ මේ අදාළ personal informations කීපයක් ගන්නවනේ. නම ගන්නවා, රට ගන්නවා, ඒ වගේ ගන්න බර්ත්ඩේ එක දාපු ගමන් වයස හිතා ගන්න පුළුවන්. එතකොට 40ට වඩා අඩු අය මෙන්න මේ භාණ්ඩය ගන්නවා. අන්න ඒ වගේ buying patterns identify කරන්න පුළුවන්. සිකුරාදා දවසේ වැඩියෙන්ම යන්නේ මොන භාණ්ඩෙද? ඔය වගේ data analyze කරන්න පුළුවන් වෙනවා මේ agents එකට. එහෙම කරලා මේගොල්ලන්ට පුළුවන් suggest කරන්න මේ භාණ්ඩේ ගන්න කියලා ගන්න පුළුවන්. algorithms එක ලියන්න පුළුවන්. right? ඒකට කියනවා smart algorithms කියන පුළුවන්. නැත්නම් intelligent algorithms කියලා කියන්න පුළුවන්. right? ඒක දැනගන්න ඕනේ. ඊළඟට මම වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඒ දෙක මේ අපේ පුතෙක් මේ ඉන්ට්‍රොඩියුස් කරපු වීඩියෝස් දෙකක්. මේ දෙකම ඔයගලන්ට පස්සේ බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ වීඩියෝ දෙකම ඔයගලන්ට මේ අදහසක් ගන්න පුළුවන් මේ ඒජන්ට්ස්ලා සම්බන්ධයෙන් මේකේ පෙන්නලා තියෙන්නේ මේ ටෙස්ලා කායක ගැන ඒකත් බලන්න ඕගොල්ලෝ පස්සේ ඊළඟට මම MS ඒ කියන්නේ මොකද්ද
මේ ඔය කියන මේකේ ෆොන්ට්ස් එහාට මෙහාට ගිහිල්ලා මම එක පෙන්නන්න. අපි මේක ඔරිජිනල් එකෙන් ගමු. පුතාලට මෙන්න මේකෙන් ගන්න පුළුවන්. I think this will be better. මේක Dr. Subhaගේ presentation එකේ ගත්ත slide එකක්. MAS කියන්නේ MAS කියන්නේ multi agent system. Right? Multi agent system types දෙකක් තියෙනවා. එකක් තමයි benevolent agent and එක තමයි self interested agent. benevolent agent කියලා කියන්නේ කිසියම් ගැටලුවකට විසඳුමක් දෙන්නේ. එයාට තියෙන්නේ common goal එක. කට්ටියම එකතු වෙලා එකම ගැටලුවක් විසඳන එක. right? එතකොට දැන් අපි ගත්තොත් මෙහෙම හිතන්නකො ගොඩාක් ලොකුට දැන් 22 දරුවොත් ඉන්න හින්දා මම බොහොම සරලව කියන්න. මොකද දැන් මේ ඒජන්ට් කෙනෙක් කියන්නේ කිසියම් අපි ගත්තොත් මේ ඒජන්ට් පුළුවන් අපි ගත්තොත් ෆයර් බ්‍රිගේඩ් ඒජන්ට් කෙනෙක්. ඒතකොට ඒ ඒජන්ට්ගේ ජොබ් එක තමයි ගින්නක් ආවොත් ගිනි නිවන්න යන එක. right? ඔයගොල්ලෝ දැකලා ඇති ගිනි නිවන ට්‍රක්ස් තියෙනවා. ඒ වගේ මේක self driven. ඔයගොල්ලෝ දැකලා ඇති ටීවී වල එහෙම පෙන්නලා තියෙනවා. දැන් අපේ රටේ නැත්තම් ඔයාලට බලන්න පුළුවන් මේ රියදුරෙක් නැතිව මේ සමහර වාහන පදවනවා. මේකත් එහෙම එකක් කියලා හිතන්නකො. එහෙම එකක් නම් මේ එක තැනක ගින්නක් ආවහම මේ කට්ටියම දැන් අපි කියමු ඒජන්ට්ස්ලා ඉන්නවා මල්ටි ඒජන්ට් කෙනෙක් ඒජන්ට්ස්ලා ගොඩක් එකට වැඩ කරනවා. මල්ටිපල් ඒජන්ට්ස්. ඒ කියන්නේ මෙතන ඒජන්ට් A ඉන්නවා B ඉන්නවා. දෙන්න කතා කරගෙන මොනවා හරි වැඩක් කරගන්න පුළුවන්. right? එතකොට මේ කියන benevolent agent ලා cooperative ඒගොල්ලන් කට්ටිය එකතු වෙලා වැඩ කරන්නේ. මෙයා කියන හරි මම වතුර ටික මගේ බවුස් එකේ වතුර ඉවර වෙනකන් පාවිච්චි කරන්නම්. ඔයා එනකන් මම වතුර ගහන්න. අන්න ඒ වගේ. තව ඒජන්ට් කෙනෙක් මම විස්තර කරන්නම්. මයි ගාව තියෙනවා කැමරාවක්. CCTV කැමරාවක්. ඔයාලා දැකලා ඇති කැමරාස් රොටේට් වෙනවනේ. දැකලා ඇති නේද? රොටේට් වෙනවා. ඒතර ඒ කැමරාව වලින් අපි හිතනවා දැන් මෙතනින් පුද්ගලයෙක් එනවා මේ පැත්තට. එනකොට මේ කැමරා ඒජන්ට් මෙතන මේ ඒජන්ට් පුළුවන් මෙන්න මේ දර්ශනපතේ කවර් කරන්න. හැබැයි මෙයා මේ පුද්ගලයා මෙතෙන්ට ආපු ගමන් මොකද කරන්නේ? මෙයා කොමියුනිකේට් කරනවා මේ ඊළඟ කැමරාවත් එක්ක. හරි ඔයා ගන්න දැන් දර්ශනපතේ මොකද මට මිස් වුණා දැන්. right දැන් මේ දෙන කොමියුනිකේට් කරන් ඊළඟට මෙයා මෙහිම යනකොට මෙයාගේ දර්ශනපතේනොත් නැති වෙනකොට මෙතන තව කැමරාවක් තියෙනවා. ඒ කැමරාවෙන් ඒ ටික ආවරණය වෙනවා. දැන් මොකක්ද උනේ? ඒජන්ට්ස් තුන් දෙනෙක් එකතු වුණා. මම ඒජන්ට්ස් තුන් දෙනාම නම් කරලා පෙන්නන්න. පළවෙනි ඒජන්ට් මොකද කරේ? ඒ ඒජන්ට් මේ ටික කවර් කරලා දුන්නා. දීලා මෙහෙට යනකොටම එයා මෙයාට කිව්වා හරි ඔයා බලන්න ඊටු ටික. ඊට පස්සේ C ඒජන්ට් කිව්වා. C ඒජන්ට් පුළුවන් ඕනනම් directly users එක්ක communicate කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. එහෙනම් පුතේ මේකෙන් මම කියන්න උත්සාහ කරන්නේ සමහර ඒජන්ට්ස්ලා තියෙනවා කෙලින්ම ඉන්ටර්ෆේස් එකක් තියෙනවා මිනිස්සුත් එක්ක කතා කරන්න කමියුනිකේට් කරන්න යූසර්ගේ ඉන්පුට්ස් ගන්න පුළුවන්. සමහර ඒජන්ට්ස්ලා තියෙනවා තනියෙන් යාලා ඒගොල්ලෝ කතා කරනකොට යාලට ඉන්ටර්ෆේසස් ඕනේ නැහැ. right? දැන් ඔයාලට තේරෙනවා මොකද්ද මේ මල්ටි ඒජන්ට් සිස්ටම් එකක් කියන්නේ කියලා. මල්ටි ඒජන්ට් කියන්නේ එක ඒජන්ට් කෙනෙක් වෙනුවට ඒජන්ට්ස්ලා ගොඩක් එකට එකතු වෙලා වැඩ කරනවා. එතනදී වැඩ කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් benevolent කියන්නේ මේ සහයෝගයෙන් එකතු වෙලා කරනවා. competitive කියන්නේ individual goals තියෙන, ඒ කියන්නේ self interested agentsලා. ඒගොල්ලන් ඉන්නේ e-commerce websites වල ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙන්නේ මොනවා කරන්නද? bid කරන්න පුළුවන්. ඔය මොන හරි auction sites වල ඉන්න පුළුවන්. නැත්නම් stock market එකේදී අපි වෙනුවෙන් bid කරලා අපිට shares අරන් දෙන්න පුළුවන්. right? එතකොට අන්නේ ඒ අය තමයි self interested agents ලා කියලා කියන්නේ. එතකොට මේ agents ලා දෙන්නම අඳුන ගන්න ඕනේ ඔයගොල්ලන්. එතකොට මේ තියෙන මේ mask කියලා දාලා තියෙන multi agent system. Multi agent system is a computerized system. ඒගොල්ලන්ගේ තියෙන දී අවශ්‍යතාවය මොකද්ද? Multiple agent can be used to solve problem. ඒ කියන්නේ එකවර agents ලා එකක් නෙමෙයි ගොඩක් මේ කිසියම් ගැටලුවකට විසඳුමක් ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. එතනදී අර කිව්වා විදිහටම සමහර agents ලාට competitively යනවා. සමහර අය එහෙම නෑ cooperative වෙලා යනවා.
එතෙන්දි මෙන්න මේක කලින් විස්තර වුණා ඉන්ටෙලිජන්ට් ඒජන්ට් නම් රියැක්ටිව් ප්‍රොඇක්ටිව් සෝෂල් ඇබිලිටි කියන පොයින්ට්ස් තුන කලින් ස්ලයිඩ් එකකදී කතා වුණා අපි. ඉතින් ඒකට මම යන්නේ නැහැ. right මම මෙතෙන්ට යන්න නැවතත්. right මේ ස්ලයිඩ් එක තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ මේවා ටික පැනලා තියෙන එකකින් ඔයගොල්ලන්ට පේන්නේ නැතිවි මම ඒ ටික අපි ඒක ස්කිප් කළා මෙතනට යමු. හරි. දැන් අපි බලමු ඔය කියන ප්‍රශ්නෙට මට උත්තර දෙන්න පුළුවන් දර කලින්. හරි. දැන් අපි මේකට උත්තර දෙන්න බලමු. මේකේ අහනවා මෙහෙම මේ 2018 consider the following figure which showed a simplified view of multi-agent system. Answer the following questions studying the above figure. පුතා මෙතන බැලුවොත් ඔයාලට මෙතන application එකක් තියෙනවා. interact with user. ඔන්න user එක්ක interact වෙනවා. ඒක ලියලා තියෙනවා. මේක අපි දැනගන්න ඕනේ විශේෂ කාරණයක් මේ ටෙස්ට් කරන්න. ඊළඟට පුතේ දාලා තියෙනවා මේ application එක software application එකක් interact with user. interact with agent. එහෙනම් ඔයා දැනගන්න ඕනේ කාරණා දෙකක්. එකක් තමයි software එකකට පුළුවන්ලු agent කෙනෙක් එක්ක interact වෙන්න. අන්න ඒක හරි. ඒ වගේම ඔයා දැනගත්තා අපි දන්නවා software එකක් interact වෙනවා මිනිස්සුත් users එක්ක. තව ලස්සන වැඩක් මෙතන වෙනවා communicate කරනවා user agent එක්ක. එහෙනම් මෙතනට මොකක්ද ඕනේ? interface එකක්. මොකද මෙයාට කතා කරන්න interface එකක් එපේ. මෙතනටත් interface එකක් ඕනේ. මිනිස්සු ඉන්න තැන්වල interface එකක් ඕනේ. මොකද අපි යන්ත්‍රات එක්ක කතා කරනකොට කිසියම් අතුරු මුහුණක් අවශ්‍යම වෙනවනේ. You should have an interface to communicate with this agent. But this agent to agent no interface එකක් ඕනේ නෑ. මෙයාටත් අවශ්‍ය නෑ. ඒගොල්ලන් communicate කරගන්න පුළුවන්. right? එතකොට අපිට මේ communicate කරනකොට agent and user මෙතන interface එකක් ඕනේ. මෙතන ඕනේ නෑ කියන එක දැනගන්න ඕනේ. එහෙනම් අහන්නේ මේ question එකයි a software agent may or may not have user interface. Do you agree with the above statement? Yes කියන එකට ලකුණක් ලැබෙනවා. ඇත්තටම අපි ඉගෙන ගත විදිහට user ට පුළුවන් agent එක්ක communicate කරන්න. හැබැයි එතෙන්දී එයාට interface එකක් ඕනේ. not වෙන තැන තමයි multi agent ගත්තොත් මේ agents දෙන්නට sensors වලින් කතා කරගන්න පුළුවන්. එයාට ඕන interface. right? එයාට communicate කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. right? එහෙනම් අපි යමු උත්තරේ මෙන්න මෙහෙමයි දීලා තියෙන්නේ. ඒකේ දාලා තියෙනවා අර විදිහටම දැන් අරක කියන විදිහටම කියන්න පුළුවන් agent A and user communicate with interface. ඔන්න ඒක ලියලා තියෙනවා. ඒ කියන්නේ A සහ agent A සහ user interface එකක් තියෙනවා කියන එක කියන්න ඕනේ. ඊළඟට කියන්න ඕනේ as well as other agent, again agent B ගැන කියන්නේ agent B and agent A, other agents can agents are then multi-agent environment without user interface. again self autonomous කියන එක කියවෙන්න ඕනේ. කියන්නේ පුතාලගේ knowledge එක මේ බලන්නේ multi-agent වල interface තියෙන තැන් මොනවද නැති තැන් මොනවද කියලා පුතා දැනගන්න ඕනේ. ඒක තමයි මෙතෙන්දි මේ ප්‍රශ්නෙදි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අවුරුද්දෙම ඒක අහලා ඊළඟට තව ප්‍රශ්නයක් මෙන්න මෙහෙම අහනවා. අර විදිහටම මෘදුකාංග ඒජන්තවරු කියන්නේ ඒජන්ට්ස්ලට තම අරමුණ කරා යාමේදී අවම අධීක්ෂණය යටතේ හෝ ඍජු අධීක්ෂණයෙන් තොරව. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අඩුම අධීක්ෂණයෙන්ුයි ඍජු අධීක්ෂණයකින් නැතුවයි වැඩ කරන්න පුළුවන්ලු. හරි. English medium බලමු. software agent can perform tasks achieving goals with minimum or no direct supervision. එහෙනම් ඒක හරියටම හරි. ඊළඟට අහනවා software applications can interact with agent without direct ඉතින් දැන් අර software application ගත් කතාව කිව්වා නේද අපි කලින් මේකේ රූප සටහනේම තියෙනවා software software application එකක් තියෙනවා. මේ agent කෙනෙක් ඉන්නවා. මේ එයාට කෙලින්ම communicate කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. පරිශීලකගේ ඍජු අධීක්ෂණයෙන් තොරව මෘදුකාංග යෙදුම් වලට
ඒජන්ත සමග ක්‍රියාත්මක යෙදෙන්න පුළුවන්ලු. ඉතින් මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ මිනිස්සු මෙතනට ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියලා කියන්නේ මේ software එකත් එක්ක ඒජන්ට් වැඩ කරනවා. right? ඒක දැනගෙන ඉන්න ඕනේ අපි. එතකොට ඒක ඇහුවොත් ඒක හරි කියලා දැනගන්න ඕනේ. ඒ වගේ දැන් අර රූප සටහනේ එකම අවුරුද්දේ ප්‍රශ්න පත්‍රේ. මේකේ අහන්නේ ඒකේ උත්තර ටික. මේකත් හරි. ඉතින් software එකත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ අහනවා පරිශීලකයෙකුට ඒජන්තුරන්ගේ ඍජුවම යම් ගැටලුවකට පිළිතුරු ලබා ගත හැක. ඕනේ. මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ මේ කෙලින්ම යූසර්ට ගන්න පුළුවන්. ඒකට ඒකත් හරි. ඒ රූපත් එක්ක 2018 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික පළවෙනි ඒ කොටසෙන් ඔයාලට හදා ගන්න පුළුවන්. right? ඊළඟට බහුව ඒජන්ත කියන්නේ মালටි ඒජන්ට් පද්ධතියක් යන එක් භූතාර්ථයක තනියම හැකියා අභිබවා යන ගැටලු වලට පිළිතුරු ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කරන ඒජන්තවල ලෙස හැඳින්වෙන භූතාර්ථ ජාලය. කියන්නේ සමහරක් අය හැකියා අභිබවා යනවා, සමහරක් අය එක්ව. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත agent two types, benevolent and self interested. එතකොට මේ තියෙන්නේ together යන්න පුළුවන්. ඒ වගේම තමයි competitively යන්න පුළුවන්. මේ තියෙන්නේ individual abilities each other. Oh yes, it's correct. කලින් එක චුට්ටක් බලන්න. The user may obtain answer to a problem directly from agent. ඒක හරි මේකත් හරි. අන්තිම එක and multi-agent system, individual agent may compete or cooperate. ඉතින් අර වචනේ කලින් එකම තමයි විස්තර කරලා දෙන්නේ. එතකොට ඒ කියන්නේ agents ලා ඉන්නවා පුතේ තරගකාරීව යන අය e-commerce sites වල ඉන්න කට්ටිය. එහෙම නැත්නම් agents ලා ඉන්න ඔක්කොම එකට වැඩ කරන කට්ටිය. ඒ කියන්නේ අර fire brigade system එකේ වගේ ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නේ අර TV camera system එක වගේ යන්න පුළුවන්. එහෙනම් මේ ඔක්කොම උත්තර true කියලා ගත්තොත් හරි. මෙන්න උත්තර ටික ඔක්කොම true කිව්වොත් ලකුණු ලැබෙනවා. right. ඊළඟට පොතේ ඒ අවුරුද්දේම අහලා තිබුණා e-commerce site එකක් දීලා 2018 explain how the user experience can be improved using intelligent agent technology in planned e-business web portal. question එක උඩ තියෙන්නේ. ඒ කියන්නේ මේ ඒ question එක මම කරපු ප්‍රශ්නයක් කලින් ඔයගලන්ට මතක ඇති handicraft organisation එකකුයි hotel එකක් ගැන හිම කතා කරා. මේකේ අහන්නේ මේ e-commerce website එකක් තියෙනවා. හිතන්නකෝ amazon.com කියලා ඒ website එකක් තියෙනවා. මේගොල්ලන් අහන්නේ කොහොමද intelligent agent කෙනෙක්ව මේ website එකට සම්බන්ධ කරලා මෙයාගේ මේ how user experience can be improved using. එතකොට කොහොමද මේ e-commerce site එකට මේ ඔය කියන intelligent agent technology එක බලපාන්නේ. කොහොමද යාගේ දැන් සාමාන්‍යයෙන් අපි website එකක් තියෙනවා නම් e-commerce website එකක් ඒකේ අරමුණ තමයි අපිට මුදල් ලැබෙන්නේ. කොහොම හරි බඩු විකුණ ගන්න එක. right? එතන මේ අරමුණට යන්න නම් ඒජන්ට් කෙනෙක් ඉන්නවා නම් මොනවාද කරන්න එක එක්කෙනාගේ buying patterns identify කරන්න පුළුවන්. මෙයා ගන්න මේ බඩු, මෙයා ගන්නවා නම් මේ බඩුව. එතකොට මෙයාට suggest කරන්න පුළුවන් ඔයත් ගන්න මේ. නැත්තම් මෙයාගේ කලින් ගත්ත බඩු ටික history එක බලලා අපිට ඒ algorithms හදන්න පුළුවන්. අන්න ඒක තමයි පිළිතුර වෙන්නේ. මෙතන සැලසුම් කරන ලද වාණිජ වෙබ් ద్వාරය පරිශීලක අධ්‍යක්ෂීම වැඩි දියුණු කිරීම සඳහා ඒජන්ට්ගේ මොකද්ද භාවිතා කර හැකි ආකාරය කියන්නේ. එන්නේ එතෙන්දි තමයි මෙතන suggest customer preferred product by analyzing customer behavior. customer behavior එක හරිම වටිනවා. ඒ වගේම intelligent search functions අර මං කියපු જાතිය search functions. සිකුරාදා දින වැඩියෙන් යන්නේ මොනවද? 40ට අඩු වයස් පන්තියේ අය වැඩියෙන්ම ගන්න බඩු මොනවද? ආදී වශයෙන් අපිට පුළුවන් intelligent search functions හදන්න. ඒ වගේම product recommendation අර මං කිව්වේ A කියන පුද්ගලයා ගන්නවා නම් 7 6 1 කියන භාණ්ඩ B කියන පුද්ගලයා ගන්නවා නම් 7 1 කියන භාණ්ඩය 8 කියන භාණ්ඩයත් එක්ක බොහොම සම්භාවිතාවක් තියෙනවා මේක මෙයාට සජෙස්ට් කරොත් ගන්න. එහෙනම් අපිට සජෙස්ට් කරන්න පුළුවන් රෙකමන්ඩ් කරන්න පුළුවන් නේද? right. අන්න ඒක හොඳ උත්තරයක් වේවි. right.
පාරිභෝගිකයාගේ වඩා කැමැති නිෂ්පාදන යෝජනා කිරීම. බුද්ධිමත් සෙවීම වෙබ් අඩවිය තුළ භාණ්ඩ නිර්දේශ කිරීම. දැන් ඔයාලට මේ කාලෙදි ගැලපෙන ප්‍රශ්නයක් විදිහට කොරෝනා වෛරස් භාවිතා කරලා කොරෝනා වෛරස් එක නිසා නැත්නම් COVID-19 මේ වගේ සිටුේෂන් එකක් ආපු වෙලාවට customer behavior, how to change customer behavior. එතකොට දැන් අපි බලන්න ඕනේ කර්ෆියු දාපු වෙලාවක මොනවා දැන් ඔයගොල්ලෝ දැක්ක පහුගිය කාලේ කොච්චර ව්‍යාපාර ටිකක් අලුත් දියුණු වුණා. අලුතෙන් ආව නිසා කොච්චර ව්‍යාපාර වැහිලා ගියාද? වැහිලා ගිය ව්‍යාපාර වෙනම ස්ටඩි කරන්න ඕනේ. ඒ වගේම නව ව්‍යාපාර ක්‍රම ආවා. කියන්නේ ඔන්ලයින් ක්‍රමයට බඩු විකිණීම, ඔන්ලයින් නොකරන කට්ටිය පවා ඔන්ලයින් වලට ගියා. ඊට පස්සේ තව සර්විසස් ගොඩාක් ඔන්ලයින් ආවා. නේද? එතකොට අන්න ඒවා ඔයාලට කතා කරන්න පුළුවන් වෙනවා. එතනදී කොහොමද මේවා බලපෑවේ කියන එකත් එක්ක කියන්නේ e-commerce උත් සම්බන්ධ කරගෙන වට කතා කරනවා. ඊට 2019 අවුරුද්දේ තව ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නේදී අර විදිහටම මේකේ ඊතල ටිකක් දැන් තියෙනවා පුතා එක බලා ගන්න ඕනේ. මේකේ තියෙනවා multi-agent system. So this is a multi-agent system can be used to when a complex system interacts with an implemented. The following diagram shows the simplified version of the multi-agent system that manages secure access to the server room in the data center. Right, there's a CCTV camera here, and here database, and here you can see agent that directly connect with the database. Then again CCTV is connect with database. මේකේ arrows ටික හොඳට බලා ගන්න ඕනේ. ඒ arrows යන පැත්ත එහෙම මේකේ හොඳට බලන්න ඕන එකක්. මේ paper එකේ දැන් මෙතන මේ scan document එකක් හින්දා මේක පැහැදිලිව පේන්නේ නැත්තේ. මේකේ තව පේන document එකක් තියෙනවා නම් අපි ඒකත් ගමු බලන්න. මොකද මේකේ තියෙන arrows වලින් ලොකු කතන්දරයක් කියවෙනවා. මම ගත්ත එක මදි. So this is the diagram. මේ diagram එකේ තාම හොඳයි. මේ diagram එකෙන් අපිට ගොඩක් දේවල් කියවෙනවා. මම මේ පින්තූරෙත් දා ගන්න අතරටම. මොකද මේකේ තියෙන මේ හරි. දැන් මෙතන මේකේ තියෙන ටික අපිට බලාගත්තා නම් හරි මේ ඊතල ටික මට ඕනේ මෙතනින් මේ ඊතලේ මෙහෙට එන්නේ මම ඒක මේකේ අඳින්න මෙතනින් මෙහෙට යන්නේ මේක arrows දෙකක් තියෙනවා මේක arrow එක මෙහෙට මේකේ dual arrow both side and here it's for agent 1 now you can see right okay මේක තමයි diagram එක. දැන් මේකේ වෙන්නේ system engineer access වෙන්න එයාට ඔන්න user ට කෙලින්ම එයා මෙතනත් එක්ක එයා input කරනවා මොනවද එයා input කරන්නේ 6 digit code එකක් input කරනවා. ඒ වගේම මේක ඇතුළට ආවට පස්සේ CCTV කැමරාවක් පාවිච්චි කරලා හැම පැත්තම observe කරනවා. අපි චුට්ටක් බලමු මේ question එක මෙහෙම කියවන්න බලමු. Multi-agent system can be used to useful when the complex system integrated and implemented, right? Now you can see a multi-agent system, right? Then the brief scenario of the usage as follows. On පළවෙනි එක තමයි all authorized system engineers must use their access code. මෙයාට access code එකක් තියෙනවා පුතේ. ඒක දාලා තමයි යන්න පුළුවන් 6 digit number enter to the restricted server room එකට යන්න අර digit 6 number එක ගහන්නම ඕනේ. When the access is gained to the server room a set of movable
So that means this CCTV camera is moving, right? Camera starting recording the server area. Ara mama kiyapu jatiya server. So it's like friendly environment. Ara kiyana me benevolent කට්ටියක් මේක self interested නෙවෙයි, right? එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. The proposed the process data of CCTV inputs are saved in the database. Now, after processing all these things, it should save in the database. ඒ කියන්නේ මෙන්න මෙහෙට දාන්න ඕනේ. database එකට යනවා. මේකෙන් දෙපැත්තටම යනවා. Right. In here also like this. P should be B A. It's like this. Okay. Now, ඊළඟට මේකේ ප්‍රශ්නේ හරි ලස්සනයි අහන්න හිතේ. Identify the agent with no user interaction, that is self-autonomous in this setup. මේ setup එකේ තියෙන තනියෙන් වැඩ කරන agent කවුද කියලා යහන්නේ. තනියම වැඩ කරන. ඒ කියන්නේ කවුරුත් මිනිස්සෙක්ගේ වැදගත් වීමක් නැහැ. දැන් මේ agent 1ට නම් මෙයාගේ inputs ඕනේ. හැබැයි agent 2 ඇවිල්ලා තනියෙන් තීරණ ගන්න කෙනෙක්. CCTV එකත් එක්ක කතා කරලා database එකත් කතා කරලා මේ agent එක කතා කරලා තුන්දෙනෙක් එක කතා කරනවා නේද? But autonomous ඔන්න agent 2 තමයි answer. පුතාට බලලා හොයන්න පුළුවන් වෙන එක හොයන්නේ මෙහෙමයි. මේ agent නම් මේ user ගේ interaction එක යනවනේ. එහෙම නෑ මෙයා තනියම තීරණ ගන්න කෙනෙක්. ඔන්න autonomous, right? ඔන්න උත්තරේ මෙතන තියෙනවා මේ විදිහට autonomous කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ agent 2 කියලා දාලා තියෙනවා. පුතාලට උත්තරේ විදිහට මේක ගන්න පුළුවන්. Ignore spelling mistakes. ඒක ගන්න spelling mistakes ගන්න. ඊට පස්සේ අහනවා සංවේදනය ඒ කියන්නේ sense, compute, control කියන A, B, C කියන අන්තර්ක්‍රියාවන් වලදී සංවේදක පරිගණකයේ පාලනය කියන්නේ මොකක්ද කියන එක අහලා තියෙනවා. බලන්න මේ A කියන්නේ මොකක්ද, B කියන්නේ මොකක්ද, C කියන්නේ මොකක්ද? Right? එතකොට අපි දීපු වචන ටික බලාගන්න. Here you have first one is sense. Sense නම් මොනවාද අපිට කියන්න පුළුවන්? Sense. ඔයා input කරගන්නේ මේකට sense. ඔන්න A කියන එක sense විදිහට ගන්න පුළුවන්. එහෙනම් input වෙන තැන. ඊළඟට ඔයාට ගන්න තියෙන්නේ ලේසිම දේ තමයි ඔයා දොර ඇරෙන්න command එක දෙන එක. ඒ කියන්නේ මොනවාද? D කියන්නේ අනිවාර්යෙන් ඔයාට කියන්න පුළුවන් control කියලා මේක කියන්නේ. Right? ඊළඟට ඔයාට compute කියන එක අනිවාර්යෙන් මොකද්ද තියෙන්න ඕනේ? In and out තියෙන්න ඕනේ. Here you have C for that. Right? එහෙනම් answer එක හොයාගන්න ලේසි. A sense, B control. Here මේ තමයි output එක වෙන්නේ. මේ තමයි in වෙන්නේ. ඔයා sense කියපු ගමන් in කියන්නේ. control කියන්නේ actuate එක දාන එක. output එක. input output. So here it's process. එහෙනම් එයාගේ තියෙනවා in එයාගේ ඊතල දෙකක් තියෙනවා. in and out දෙකක් තියෙනවානේ. මේ කතාවනේ යන්නේ. input IPO model එක මේ යන්නේ. input output. input process output. So that means ඔයා මේ ඇතුළට යන ඊතලයක් ගන්න ඒ තමයි මොකද්ද? sensor. මේකෙන් actuate එක එළියට යන ඊතලයක් තියෙනවද බලන්න. මෙන්න ආවා අපිට හම්බුණා මේ එළියට යන ඊතලයක් තියෙනවා. ඇතුළට එන ඊතලයක් තියෙනවා. මේ දෙපැත්තට යන ඊතලයක් තියෙනවා. දැන් ඔයාලා ලේසියෙන් හොයාගන්න පුළුවන්. Right, very good. C සහ R කියන එක links දිශා දෙකටම පෙන්වා ඇත. C සහ R ක්‍රියා දෙක සඳහා duplex එකෙන් දෙපැත්තටම යන හේතුව කියන්න කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේක. C ටයි R ටයි. ඒ කියන්නේ database එකේ ලියනවා ඒව ගන්නවා. මේකේ CCTV camera pictures ගන්නවා ඒක control කරනවා.
එච්චරයි කියන්න තියෙන්නේ. right බලන්න උත්තරේ. database එකට read කරනවා write කරනවා. ඉතින් database එකක් තියෙනවා නම් ඒකෙන් data ගන්නවා. ඒකට data දානවා. කැමරාවට මොකද වෙන්නේ? කැමරාවේ input පින්තූර ගන්නවා. camera input feed and camera control commands දෙනවා. මෙහෙට යන්න මෙහෙට move එකක් කිව්වොත් moving means ඒක එහාට මෙහාට යන්න ඕනේ. නම් ඒකට commands දෙන්න ඕනේ. right. ඊළඟට අහනවා අන්තර්ක්‍රියාව පරිශීලකයන්ගෙන් ජාන්ත අන්තර්ක්‍රියාව සැලකිය අන්තර්ක්‍රියාව පරිශීලකයාගෙන් ජාන්තයාට අන්තර්ක්‍රියාවක් ලෙස දැකිය හැක. ජාන්තයන්ගෙන් ජාන්තයාට අන්තර්ක්‍රියාව හඳුනාගෙන එම අන්තර්ක්‍රියාව මෙහෙයුම් භාවිතා වන ආකාරය පැහැදිලි කරන්න කියලා කියනවා. Interaction A can be seen user to agent interaction. Identify agent interaction and explain the operation of the interaction. Will go. A කියන්නේ මේ හරිනේ user මෙයා. agent interaction එක මෙතනනේ තියෙන්නේ මේ තියෙන්නේ. agent interaction එක. එහෙනම් මොකද P ගැන තමයි ඔය කියන්නේ. උත්තරේ P. මොනවාද? agent operation දෙනවා මොකද? informing agent 2 to operate. මෙයා agent 1 කියනවා agent 2 ට වැඩ කරන්න කියලා. අන්න ඒක තමයි මේ P වලින් කරන්නේ. ඔයාලට පේනවා දැන් අර කලින් අවුරුද්දේ ප්‍රශ්නෙම තමයි user ට agent කෙනෙක් එක්ක වැඩ කරන්න තියෙනවා interface එකක් එක්ක. එහෙනම් මෙතන interface එකක් තියෙනවා. මෙතන no interface. agent 1 agent 2 ට වැඩ කරන්න කියලා කියනවා. එයාගේ වැඩ ටික කරගන්න. ඒකට information දෙනවා. එයා communicate කරනවා. right? එහෙනම් මෙතන interface එකක් නැතුව යනවා. ඒක මේකේ අහලා නැහැ. නමුත් ඔයා දැනගන්න ඕනේ. right? ඊළඟට අපි අන්තිමයකට යමු. Give one reason as why the CCTV inputs are sent to database through agent 2 instead of sending directly. ඇයි මේ CCTV එකට කෙලින්ම දෙන්න බැරි database එකට? ඇයි agent හරහා දෙන්නේ? agent හරහා දෙන්නේ. ඔක්කොම පින්තූර ගත්තොත් මෙයාගේ පින්තූර ගොඩ ගන්න වෙනවා. මොකද්ද කොහමද ගන්නෙ? අර තෝරලා අවශ්‍ය ටික විතරයි. මිනිහෙක් එනකොට බලන ඒ ටික විතර නැත්තම් සමස්ත ක්‍රියාවලියේදීම මේ පින්තූර ටික ගන්න වෙනවා database එකට. එහෙනම් process කරලා තමයි දෙන්න ඕනේ. කියන්නේ edit කරලා ඔක්කොම හදලා තමයි දෙන්නේ. database එක පුරවන්න ඕනේ unnecessary data දාලා. එහෙනම් answer එක වෙන්නේ CCTV raw data input needed to be processed before store in the database. CCTV එකට එන අනවශ්‍ය දේට ඔක්කොම ටික යා ඉතින් capture කරනවනේ උදේ ඉඳන් 365 දවස් මෙතන ඉඳගෙන එයා කරන්නේ මොකද්ද? pictures ටික capture කරන්නේ අවශ්‍ය ටික විතරක් අපිට ගන්න. ඒක තමයි agent 2 ගේ job එක. agent 2 මොකද කරන්නේ? ඔයා රෙකෝඩ් කරගන්න එකේ කවුරු හරි ආවොත් අන්න ඒ වෙලාවේ ඕන ටික විතරක් මට දෙන්න කියලා එයා මෙතනින් අරගෙන මේක process කළා මෙහෙට දාන්න. right? එහෙනම් අපි මේ ප්‍රශ්නෙත් කරා. ඊළඟට පුතාලා දැනගන්න ඕනේ man machine coexistence. The word coexistence can be broken into two parts, co and exist. Co means together, exist means live. So that means machine and man living together, right? So මොන වෙලාවල්ද කියලා හිතන්න බෑ. මේ ස්ලයිඩ් එක අරගත්තේ මම ડોක්ටර් සුභාගේ ප්‍රසන්ටේෂන් එකේ. මේ මම අරගත්තේ ඔස්මෝ කියන රොබෝගේ පින්තූරයක්. මේ ඔස්මෝ කියන හොන්ඩා කම්පැනි එකෙන් හදාපු මේ රොබෝට පුළුවන් මිනිස්සුන්ව අඳුන ගන්න, ඇවිදින්න. එතකොට ඒ කියන්නේ මිනිසුන් සමග වාසය කිරීම කියන එකට එක උදාහරණයක්. මේ පෙන්නලා තියෙන ඒ උදාහරණ. එතකොට ළමයි බලා ගන්න, ළමයි එක්ක සෙල්ලම් කරන්න, මේ යුද කටයුතු වලදී එතකොට වාහන පදවන්න පුළුවන්. අර වීඩියෝ එක බලවම තවත් ඔයගලන්ට තේරෙයි යුද කටයුතු වලට ඒ වගේම ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ ඒ වගේ එක එක ක්ෂේත්‍ර වලට මේවා පාවිච්චි කරනවා. ඉතින් අපිට ළඟදී කතා කරන්න පුළුවන් මේ කොරෝනා අවුට්බ්‍රේක් එකේදී චයිනාවල ඔගොල්ලෝ දැක්කා අපේ රටෙත් එහෙම අපේ රටෙත් ඇට්ලස් එකෙන් හදපු රොබෝට්ස්ලා පෙන්නලා පේෂන්ට්ලාගේ මොකද ડોක්ටර්ස්ලා හැම විටම ඩයිරෙක්ට් කන්ටැක්ට් වෙන්න හොඳ නෑ කොවිඩ් පේෂන්ට්ස්ත් එක්ක. එතකොට ඒ හින්දා
රෝබෝලා පාවිච්චි කරලා උණ බලන ඒවා බෙහෙත් පෙති දෙන ඒවට හැම විටම මෙඩිකල් ස්ටාෆ් එකේ කවුරු හරි ගියොත් ඒගොල්ලන්ට කන්ටැක්ට් වෙනවා. එතකොට ලෙඩ බෝ වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා අපිට රෝබෝස්ලා පාවිච්චි කරන්න පුළුවන්. ඒක වගේ උත්තර හදා ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් තිබුණා මේ nature inspired computing. ඉතින් අපේ සිලබස් එකේ කැලක් තියෙනවා මේ nature inspired කියලා. මොකද මේ nature inspired computer පරිසරයේ ඉන්න මේ වගේ විශේෂිත වූ සත්තුන් ගන්න පුළුවන්. example ant colony, bee colonies. ඔයගොල්ලන් මේ bee වල බලන්න මේ bee waggle dance කියලා එකක්. එතකොට ඒක YouTube එකේ අපිට පෙන්නවා මේ ඒ වීඩියෝ එක බලුවොත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒකේ පෙන්වන්නේ මේකේ බලන්න bee waggle dance මේක බලුවම ඔයාලට තේරෙනවා මේ මැස්ස මේ නටන මේ නටන්නේ යා waggle dance කියන්නේ එතෙන්දි පෙන්වන්නේ මේ ඩිරෙක්ෂන් එක මේ එක්කෙනෙක් නටාගෙන යනවා පේනව නේද හයියේ එයාගේ මූවමන්ට් එක අයිඩෙන්ටිෆයි කරාට පස්සේ එතනින් පේනවා මේ ආගේ මේ බලන්නකො මොකක්ද පෙන්වන්නේ කියලා. යා යන මලක් තියෙනවා නම් පැණි තියෙනවා නම් ඒ තැන ගැන තමයි කියන්නේ. She tells the direction to the flower. ඒ ඇන්ගල් එක තමයි එයාගේ බොඩි මූවමන්ට්ස් වලින් පෙන්වන්නේ. ඇන්ගල් එක තමයි පෙන්වන්නේ. දැක්ක නේද? දැක්කද? right. එතකොට ওই පැත්තට තමයි ඉතින් අනිත් මැස්සෝ යන්න ඕනේ මේ මල් හොයාගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි එයාගේ බෝලට මේ ඉර වැටෙනවනේ. ඒ ඉරෙන් තමයි එයා කියන්නේ. එතකොට එයා කමියුනිකේට් කරන විදිහ. ඉතින් ඒ වගේ ගොඩක් කොම්ප්ලෙක්ස් ගැටලු වලට විසඳුම් ලබා දෙන්න තමයි මේ nature inspired computing භාවිතා කරන්නේ. එතකොට කොම්ප්ලෙක්ස් algorithm solve කරන්න මෙතෙන්දි pattern identify කරන ඒවා එතකොට මේ encryption වලදී අන්න ඒ වගේ තැන් වලදී මේ nature inspired computing භාවිතා කරනවා. එතකොට 2019 ප්‍රශ්නයක් අහලා තිබුණා nature inspired computing natural scenario එකක් විතරක් නෙමෙයි. දැන් ඒකේ එතෙන්දි මේ complex problems වලට solution එකක් දෙන්න තමයි මේකේ හදන්නේ. එතකොට මෙතෙන්දී අපිට මේ nature inspired computing only used for natural environment කියන rainforest මෙන්න ocean wildlife මෙන්න මේ කතන්දරේ වැරදි. right? එතකොට පිළිතුර වෙන්න ඕනේ AB පමණක්. nature inspired කියන එක මොකද්ද? Artificial intelligence can use the nature-inspired computing to improve the ability of understanding the solving the complexity of challenging problems. ඒ වගේම it solve to complex problems. ඒතකොට මේ පරිසරයේ තියෙන සතුන්ගේ behavior එක AIව identify කරලා ඒකෙන් ඒගොල්ලන් කූඹි කිසියම් ආහාරයක් හොයාගන්න යන ඒ ක්‍රමවේද ඒව ඔක්කොම ස්ටඩි කරලා සියලු දේවල් වලට මේ ස්වභාවික දේවල් වලට විතරක් නෙමෙයි අනෙකුත් සියලුම ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න හදලා තියෙනවා. එතකොට ඒක 2019 අවුරුද්දේ 33 වෙනි ප්‍රශ්නෙට ඔයගොල්ලෝ ගියොත් ඒකේ AB විතරයි හරියන්නේ. sorry AB විතරයි හරියන්නේ. ඒතර අහන්නේ incorrect කියලානේ. so which of the following statement is incorrect? වැරදි එකයි අහන්නේ. එතකොට correct දෙකක් තියෙනවා. එතකොට වැරදි එක C පමණයි. right? උත්තරේ පිළිතුරු තුන විදිහට ගන්න වෙනවා. එතකොට AB දෙකම හරි. හරි. එතකොට ඔයාලට දැන් අදහසක් තියෙනවා මේ පැත්තෙම ප්‍රශ්නයක් ආවොත් ඔයගලන්ට කොහොමද උත්තර ලියන්නේ කියලා. හරි. එහෙනම් මම සෙෂන් එක ක්ලෝස් කරනවා. ඔයගලන්ට මේ ප්‍රසන්ටේෂන් එක දාලා තියෙන්නේ ප්‍රශ්න දෙක හරියට කරන්න 18 19. එතකොට ඔයගලන්ට මේ කියපු කොටස අනික් අයට තේරෙන්නේ නැති. මේ කියපු කොටස ඒ කියන්නේ මම මුළු විෂය කරුණ තේරුම් කරා ඒජන්ට් කෙනෙක් විතරයි මම අද දවසේ කරේ ඒජන්ට් මල්ටි ඒජන්ට් විතරයි ආයි nature inspired කියන පොඩි දෙයක් විතරයි මම කිව්වේ right එතකොට ඔය ටික බලා ගන්න අද කරපු පුංචි කොටස මම හිතනවා මේක මේ
ඔයාලට පුළුවන් 2022 දරුවන්ට පුළුවන් මේ ප්‍රශ්න ටික කොලේක ලියන්න. ඒජන්ට්ස්ලා ගැන ප්‍රසන්ටේෂන් එකේ තියෙන ටික ලියන්න. ඒතර ඔයගොල්ලන්ගේ අලුත් පොතකට ඒජන්ට් e-commerce එකම පොතකට ගන්න. ඒ පොතට ඔයගොල්ලන්ට අලවන්න පුළුවන් මේ Q&A කොටස අලවන්න පුළුවන්. මම මේ ස්ලයිඩ් එක ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරනවා.